ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා ලයිෆ් ඔක PHI YouTube නාලිකාවට. අද අපි කතා කරන්න යන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ඉතිහාසය. 1913 දී වෛද්‍ය දෙපාර්තමේන්තුවේ සනීපාරක්ෂක ශාඛාවේ ආරම්භයත් සමග කොළඹ වෛද්‍ය විද්‍යාලයේ මාස 6ක පුහුණුවකින් පසු සනීපාරක්ෂක පරීක්ෂකවරු බඳවා ගැනීම අඛණ්ඩව සිදුවේ. 1934-35 කාලවලදී මැලේරියා වසංගතය අතරතුර සිදු කරන ලද පාලන ක්‍රියාකාරකම් වලදී සනීපාරක්ෂක පරීක්ෂකවරු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ලදී. 1937 දී මැලේරියා පාලන හා සෞඛ්‍ය යෝජනා ක්‍රමය ආරම්භ කිරීමත් සමග ඔවුන්ගේ තනතුර සනීපාරක්ෂක පරීක්ෂක සිට සනීපාරක්ෂක සහකාර ලෙසත් නැවතත් සනීපාරක්ෂක පරීක්ෂක ලෙසත් වෙනස් කරන ලදී. 1954 ජූලි 1 වන දින වෛද්‍ය කම්ස්ටන්ගේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමත් සමග ඔවුන්ගේ තනතුර මහජන සෞඛ්‍ය පරීක්ෂක ලෙස වෙනස් කරන ලදී.